සුබම සුබ දවසක් කට්ටියට ස්කින් ටෝන් එකක් හදාගන්නේ කොහමද මෙන්න මේ වගේ තියෙන ඉමේජ් එක මෙන්න මේ වගේ විදිහට කියලා අද අපි වීඩියෝ එකකින් කතා කරමු. මේක හරියම ඊසිම මෙතඩ් එකක්. ඔයා මේක හරියට ටච් කරගත්තොත් ඔයාට අනිවාර්යයෙන්ම ඔයගේ එඩිටිං වලට යන කාලය ගොඩාක් දුරට අවම කරගන්න පුළුවන්. මෙන්න මේ මෙතඩ් එක පාවිච්චි කරලා අපි ඉස්සර මේක කරන්නේ මේ ස්කින් එක වෙනම සිලෙක්ට් කරගන්නවා මැජික් කොන් ටූල් එකෙන් හරි එහෙම නැත්නම් මෙතනින් සිලෙක්ට් ගිහිල්ලා කලර් රේන්ජ් එකෙන් හරි තමයි අපි ස්කින් එක වෙනද සිලෙක්ට් කරගෙන මේ වැඩේ කරන්නේ. මෙන්න මේ මෙතඩ් එකට ඔයා දැනගත්තොත් ඔයාලා කැමරා රෝ එකෙන්ම මෙන්න මේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න පුළුවන්. ඉතාමත් කෙටි කාලෙකින් ස්කින් ටෝන්ස් ටික විතරක් නෙමෙයි ඔයාගේ ඇඳුමේ තියෙන කලර්ස්, හෙයාර් ස්ටයිල් එකේ තියෙන කලර්ස්, ලිප්ස් වල කලර්ස්, ඇස් වල කලර්ස්, අයිබ්‍රෝස් වල තියෙන කලර්ස් හැමදේම මේකෙන් වෙනම එඩිට් කරගන්න පුළුවන් මම මේ කියලා දෙන මෙතඩ් එකෙන්. ඊට අමතරව පිරිමි කෙනෙක් නම් යාගේ රැවුල පවා වෙනම සිලෙක්ට් කරලා අපිට පටස් කරලා එඩිට් කරගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව කොහොමද බලමු මෙන්න මේ වැඩේ කරන්න. ඊට කලින් කියන්න ඕනේ ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න. මොකද මම වඩා වටිනා videos ගොඩක් මේ වෙනකොට දීලා තියෙනවා. YouTube වලින් thumbnail හදාගන්න ඉතින් frequency separation කියන wedding album එක design කරන විදිය, Premiere Pro ගැන dance card එකක් edit කරගන්න විදිය, Adobe Bridge ගැන Adobe color correction කරගන්න කොහොමද Photoshop වලින් කියලා. ඊට අමතරව photo retouching ගැන මම කියලා දීලා තියෙනවා advanced විදියට. මේට අමතරව ඔයාලට මොනවා හරි ඕනනම් comment section එකේ අනිවාර්යයෙන්ම දාන්න අමතක කරන්නත් ඒවා වීඩියෝ හොඳ නම් like කරලා subscribe කරලා bell icon එක click කරලා යන්නත් අමතක කරන්න එපා. මොකද මම ඉස්සරහට පට්ට වටින වීඩියෝ series එකක්ම ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මෙන්න මේ image එක කොහොමද අපි skin tones විතරක් හදාගන්න කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. හරි. ඉස්සෙල්ලාම කරන්න ඕනේ control එකයි J එකයි ගහලා ඔයාව duplicate layer එකක් ගන්න. ඊට පස්සේ ඔයන්න filters වල camera raw filter කියන එකට control එකයි alt එකයි ගැව්වනම් ඔයාට ඒක shortcut එකක් විදිහට හම්බ වෙනවා. ඊට පස්සේ ඔබ මෙතනින් යන්න masking tool එකට ගිහිල්ලා මෙතනින් select people කියන එක දීලා චුට්ටක් ඉන්න. මෙන්න මේ විදිහට යා person select කරලා ගන්නවා. ඊට පස්සේ අපි masking එක දුන්නට පස්සේ people කියන එක දුන්නට පස්සේ දැන් හිතන්නකෝ මේක ගැන තව චුට්ටක් කතා කරන්න ඕනේ අපි. මේකේ දැන් අපිට මේ image එකෙම තව දෙතුන් දෙනෙක් හිටියා කියමුකෝ image එකේ. එහෙම වුණොත් එයාලගේ ස්කින් වෙනම මෙහෙම රවුම් විදියට ඔයාට මෙතනින් දිගට පෙන්නගෙන යනවා. හරිද? එහෙම වුණොත් එයාගෙත් වෙනම මේකේ ස්කින් එකද ඔක්කොම බොඩි ස්කින් ඔක්කොම එඩිට් කරගන්න පුළුවන්. තව කට්ටිය හිටියා කියලා ගැටලුවක් නැහැ මේ image එකේ. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. හරි. ඊට පස්සේ අපි ගන්න ඕනේ මෙයාගේ facial skin කියන එක select කරගන්න. එතකොට එයාට පේනවා ඇති මේ facial එක විතර මේ රතු පාටින් select වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන create කියන button එක දුන්නට පස්සේ ඔයාට පේනවා මෙතන අපිට adjustment කරන්න පුළුවන්. expose එක වැඩි කරලා මම image එකේ හැටියට තමයි කරන්නේ. ඊට පස්සේ shadows මම චුට්ටක් අයින් කරගන්නවා. shadows අයින් කරලා expose එක චුට්ටක් අඩු කරගන්නවා. ඊට පස්සේ highlight එකත් චුට්ටක් අඩු කරගෙන white එකත් මම minus පැත්තට පොඩ්ඩක් දාගන්නවා. දාලා ඊට පස්සේ මම මේකේ saturation එක අඩු කරගන්නවා. මෙන්න මේ ගානට වගේ. අඩු කරලා ඔයාලට ඕන නම් තවත් adjustment කරගන්න පුළුවන්. මෙන්න මේ texture එක ඕන නම් තව චුට්ටක් වැඩි කරලා ඒ කියන්නේ මූණේ තියෙන details පේන ගතිය මේක වැඩි කරගන්න පුළුවන් තව ටිකක්. ඊට පස්සේ DS කරගන්න පුළුවන් ඕන නම් DS මම පොඩ්ඩක් දෙනවා. ඊට පස්සේ sharpness එකක් දෙන්න බෑ. කියන්නේ මූණේ තියෙන sharpening එක වට වැඩි කරගන්න පුළුවන් මේකෙන් තවත්. හරි. ඔන්න ඔය විදිහට ඔයාට වගේ images එකේ තියෙන shadows highlight ඔය ඔක්කොම මේක මෙතනින් adjust කරගන්න පුළුවන්. color temperature එක උනත් ඔයාට මේ විදිහට හදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දැන් ඔයාට මේකට මේ pink color skin එකක් වුණාට මේක pink පැත්තට මේ විදිහට අරගෙන යන්නත් පුළුවන්. හරිද? ඊට අමතරව තව ඔයාට පුළුවන් එතන curves වලිනුත් ඔයාට අවශ්‍ය විදිහට මේක adjust කරගන්න ඔයාගේ අවශ්‍ය color එක අනුව. හරි මම ඒවා කරන්න යන්නේ මට දැනට මේ තියෙන විදිය හොඳයි image එකේ. මම මෙන්න මේ විදිහට ඒක expose එක තව චුට්ටක් වැඩි කරලා මම මේව තියාගන්නවා. හරි ඊට පස්සේ අපි create mask කියන එකට ගිහලා ආයෙත් select people කියන එක දෙන්න. දුන්නට පස්සේ ඔයාට body skin එක විතරක් select කරගන්න පුළුවන්. ඊට පස්සේ create කියන button එක දෙන්න. දීලා එතනොත් ඒ රතු පාට වෙච්ච හරිය ඔයාට skin එකත් මේ විදිහට shadows ටික අයින් කරලා expose එක චුට්ටක් වැඩි කරලා whites පොඩ්ඩක් අඩු කරලා highlight එක චුට්ටක් අඩු කරලා saturation එකත් මම තව චුට්ටක් අඩු කරගන්නවා. හරි. ඊට පස්සේ ඊට අමතරව මම තව චූට්ටක් මෙතන expose එකේ level එක චුට්ටක් වැඩි කරගන්නවා.
ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ ස්කින් එක මෙතනින් ඇඩ්ජස්ට් වෙලා තියෙනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් මේ select people එකට ගිහිල්ලා ආයේ පාරක් මෙතනින් මේ person select කරලා eyebrows කියන එක දීලා eyebrow වල තියෙන darkness එක පොඩ්ඩක් වැඩි කරගන්න. ඊට පස්සේ create new mask කියන එකට ගිහිල්ලා ආයෙත් ඔයා දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඇස් වල තියෙන dark ගතිය අයින් කරගන්න create කියලා දීලා expose කියන එක චුට්ටක් වැඩි කරගෙන ඊට පස්සේ මම මෙතනින් shadows උත් මේක චුට්ටක් වැඩි කරගන්නවා. අයින් කරගන්නවා. ප්ලස් පැත්තට ගෙනියනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ ඇස් වල තිබ්බ ඩාර්ක් ගතියක් ගියා. ඊට පස්සේ ඔයාලට පුළුවන් select people කියන එකට ගිහිල්ලා ඒ ළඟට lips වල color එක ඔයාලට ඕන නම් තව හදා ගන්න පුළුවන්. ඇස් වල ඇතුලේ තියෙන බෝලේ තව sharp කරගන්න ඕන නම් ඒකටත් create කියන එකට ගිහිල්ලා මේ විදිහට ඒකේ expose එක ඔයාලට අවශ්‍ය විදිහට හදාගෙන වගේ image එක අනුව තමයි මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන shadows පොඩ්ඩක් අයින් කරනවා. shadows අයින් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ඇස් වල තියෙන අර ඇතුලේ details ටික පේන්න ගන්නවා. හරි ඊට පස්සේ මම මෙතනින් ආයෙත් select people කියන එකට ගිහිල්ලා hair කියන එකට ගිහිල්ලා කොණ්ඩේ තියෙන දේවල් ටිකක් මම පොඩ්ඩක් හදා ගන්නවා. highlight චුට්ටක් හදාගෙන shadows චුට්ටක් මම අයින් කර ගන්නවා. ඒකේ plus පැත්තට ඊපස්සේ white පොඩ්ඩක් මෙන්න මේ විදිහට මම හදා ගන්නවා. ඊට පස්සේ ආයෙත් select people කියන එක select කරලා මම මේ cloth කියන එකට යනවා. cloth කියන එකට ගිහිල්ලා ආයෙත් create කියන එක දීලා මම මෙතන ඇඳුමේ තියෙන exposure එකත් අඩු කර ගන්නවා. ඔයාට අවශ්‍ය විදිහට කොටස මේකෙන් මේ method එකෙන් හදා ගන්න පුළුවන්. මම මේකේ shadow highlight එක තව අඩු කර ගන්නවා. අඩු කරලා මෙතනින් white එකත් මම තව චුට්ටක් minus පැත්තට ගේනවා. ගෙනල්ලා black එක පොඩ්ඩක් තව ඒකත් minus පැත්තට අරන් එනවා. චුට්ටක් ගොඩක් නෙමෙයි. හරි. ඊට පස්සේ මේකේ saturation එකත් ඔයාලට ඕන හදා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය විදිහට මම saturation එක තිබ්බ විදිහටම තියෙන්න හරිනවා. එතකොට මම මේකේ texture කියන එක පොඩ්ඩක් වැඩි කරනවා. වැඩි කරලා මගේ මේ ඇඳුමේ තියෙන details ටික මතු කරගන්නවා texture කියන එක දීලා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි image එක අපි skin එක හදාගන්නේ. ඊට පස්සේ මෙතනින් enter කරා නම් ඔයාලට පේනවා ඇති එන්න මේ image එකේ ලස්සනට colors ටික ඇදලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් ගන්න ඕන මේ full background වෙයි කියන්නේ full layer එකම select කරලා ඊට පස්සේ control shift එකයි ගහලා මම ආයෙත් ගන්නවා camera raw filter එකම අරගෙන මම මේකේ full image එක expose එක මට අවශ්‍ය විදිහට හදා ගන්නවා. ඔන්න ඔය වගේ මම මේක හදා ගන්නවා. අදලා මගේ මේ background එකේ තියෙන color එක මම චුට්ටක් adjust කර ගන්නවා. ඔන්න ඔය විදිහට මම මගේ final result එක ගන්නවා. මට පේනවා ඇති අපේ කලින් තිබ්බ image එක මොන වගේ තිබ්බේ කියලා. දැන් අපේ skin tone හදලා adjust කරපු image එක මෙන්න මේ වගේ ලස්සනට තියෙනවා. එහෙනම් ඔයාලට පුළුවන් මෙන්න මේක try කරලා බලන්න. ඔයාලට වාගේ time එක බොරුවට වැය වෙන එක අඩු වෙනවා මෙන්න මේ වගේ method එකක් use කරොත්. හරිද? මේක තියෙන්නේ අලුත් camera raw filter එකේ තමයි option එක තියෙන්නේ. එහෙනම් ඔයාලා try කරලා බලන්න. මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් comment section එකේ දාන්න අමතක කරන්නත් එපා. ඔයාලට අවශ්‍ය වීඩියෝ මොනවද කියලා comment section එකේ comment එකක් විදිහට දාමු. මම මේ වගේ videos අරගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් මේ විදිහට තමයි වගේ image එකේ skin tones හදාගන්නේ අලුත් method එකට. ඔයාලට ඕන විදිහට මේක හදාගන්න පුළුවන් මෙන්න මේ camera raw filter එක ඇතුළෙන්ම. හරි එහෙනම් අදට වීඩියෝ ඉවර කරනවා මම. අපි අනිත් දවස් වීඩියෝ එකෙන් හම්බෙනකම් අදට සමුගන්නවා. එහෙනම් අනිත් දවසේ හම්බෙමු. channel එක subscribe කරලා bell icon එක click කරලා යන්න අමතක කරන්න එපා. සුබ දවසක්.